හරි පුතේ. ඊළඟට දැන් අපි යන් 4.2 අනුමාත්‍රිකාවට. පුතේ මේ 4.2 අනුමාත්‍රිකාවත් මහ ලොකු අනුමාත්‍රිකාවක් නෙමෙයි, ලේසි අනුමාත්‍රිකාවක්. අපි මේකෙන් කතා කරන්නේ කේවල සාමය ව්‍යාපාර ගැන. මෙන්න මේ කේවල සාමය ව්‍යාපාරවල සයිඩ් එකේ මම ලියා ගන්න මේක. කේවල සාමය ව්‍යාපාරවල ලක්ෂණ වාසි අවාසි සහ ලියාපදිංචිය. පුතේ මෙන්න මේ ලක්ෂණ කියන කොටස. මෙන්න මේ ලක්ෂණ කියන කොටස ඕවරෝල් ඔයාලා මතක තියාගන්න. මෙන්න මේ ලක්ෂණ එනවා, මෙන්න මේ ලක්ෂණ එනවා කියලා ඒක ඕවරෝල් මතක තියාගන්න. මේ වාසි අවාසි කියන එකෙන් පුතේ හතර මතක තියාගත්තම හොඳ නැමෙති. මේ ලියාපදිංචි කියන එකේ අනිවාර්යයෙන්ම පියවර ටික මතක තියාගන්න. මේ විදිහට අපි පාඩමක් කරනකොට පාඩමින් පාඩමට කරුණු හතර මතක තියාගන්න ඕනේ ඒවා. සම්පූර්ණ ඕවරෝල් මතක තියාගන්න ඕනේ ඒවා. අන්න ඒ විදිහට අපි පාඩමින් පාඩමට මුල ඉඳන් අගටම කරනවා. ඉතින් පුතේ මෙන්න මේ විදිහට මතක තියාගන්න. පුතේ කේවල සාමය ව්‍යාපාරය. පුතේ කේවල සාමය ව්‍යාපාරික නිර්වචනය තමයි හිමිකාරීත්වය. ලියමු. හිමිකාරීත්වය. තනි පුද්ගලයෙකු සතුයි නම්. හිමිකාරීත්වයේ තනි පුද්ගලයෙකු සතුට ව්‍යාපාර තමයි පුතේ අපි කියන්නේ කේවල සාමය ව්‍යාපාර කියලා. හරිම සරල කොටසක් ඒක තමයි නිර්වචනය. එතකොට පුතේ මෙන්න මේ කේවල සාමය ව්‍යාපාරයක් කියලා කියන්නේ සාමාන්‍ය තනි හිමිකාරීත්වයක් තියෙන ඔයාලා ගමේ කඩයක් නැත්නම් බිස්නස් එකක් වුණත් වෙන්න පුළුවන්. අපි දැන් මෙන්න මේ කොටස් ටිකට අදාළ විෂය කරුණු කතා කරන්න යන්නේ. මුලින්ම අපි කතා කරන්නේ කේවල සාමය ව්‍යාපාරික ලක්ෂණ ගැන. මෙහෙම පුතේ. සාමාන්‍යයෙන් කේවල සාමය ව්‍යාපාරයක් කියලා කියන්නේ ඔයාලා ගමේ තියෙන කඩයක් නැත්නම් තනි පුද්ගලයෙක් කරගෙන යන ව්‍යාපාරයක්, කුඩා ව්‍යාපාරයක් වගේ දෙයක් කේවල සාමය ව්‍යාපාරයක් උදේට ගන්න පුළුවන්. ශනුලි සුපර් සෙන්ටර්, ධනදු සුපර් සෙන්ටර්, චන්දදාති ස්ටෝර්ස් අන්න ඒ වගේ නම් වලින් තමයි සාමාන්‍ය කේවල සාමය ව්‍යාපාරයක් තියෙන්නේ. හරි. පුතේ අපි දැන් කතා කරන්නේ මෙවැනි ව්‍යාපාරයක තියෙන ලක්ෂණ මොනවද කියලා. මෙවැනි ව්‍යාපාරයක ලක්ෂණ තියෙනකොට පුතේ අපිට පේන්න තියෙන ලක්ෂණ ටිකක් තියෙනවා, සාමාන්‍යයෙන් නොපෙනෙන තියෙන ලක්ෂණ ටිකක් තියෙනවා. මේ වගේ කරුණු පාඩම් කරනකොට මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ මෙන්න මේ ලක්ෂණ ටික ඕවරෝල් ඔයගොල්ලෝ මතක තියාගන්න. ඒ කියන්නේ කරුණු හතරක්, කරුණු පහක් අයක් නෙමෙයි. ඕවරෝල් මම මේ කියන ලක්ෂණ ටිකක් තියෙනවා නම් ඒ ලක්ෂණ ටික එහෙම ඔයා මතක තියාගන්න. පුතේ මුලින්ම දැන් මට කේවල සාමය ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කියලා අදහසක් තියෙනවා නම් මම ඊට අදාළ විස්ථානයක් හොයාගන්න බෑ. මට ඒ ස්ථානයක් හොයාගන්නවා නම් මට ඒ ස්ථානයට ප්‍රාග්ධනයක් ඕනේ. මේ ප්‍රාග්ධනය විසින් මේ ප්‍රාග්ධනය කියන්නේ කවුද දාන්නේ? අයිතිකරු විසින්මයි. අයිතිකරු විසින් තමයි ප්‍රාග්ධනය දාන්නේ. එතකොට ඔයගොල්ලෝ පළවෙනි කරුණ තමයි අයිතිකරු විසින් තනියම ප්‍රාග්ධනය සැපීම. පුතේ දෙවෙනි කරුණ. පුතේ දෙවෙනි කරුණ තමයි කඩේ බලා ගන්න කෙනෙක් ඕනේ. සාමාන්‍ය කඩේට සල්ලි දෙන්නේ මම විසින්මනේ කඩේ බලාගන්නේ. කඩේ තීරණ ගන්නේ ඔක්කොම කරන්නේ මම. නැත්නම් කඩේ කළමනාකරණය කරන්නේ මම. පුතේ මේ කඩේ කළමනාකරණය කරන්නේත් අයිතිකරු විසින්ම තමයි. ඒතර පුතේ දෙවෙනි කරුණ ලියා ගන්න කළමනාකරණ තීරණ ගන්නපන්නේ අයිතිකරු විසින් නීම. කළමනාකරණ තීරණ ගන්නපන්නේ අයිතිකරු විසින් නීම. හරි පුතේ. දැන් ඔයා මේ කඩේ කරා යනවා. මේ කඩේ දවසක වැහුවා. මේ කඩේ දවසක වහනකොට ඔයාට තියෙනවා කඩේ වටිනාකමක් රුපියල් ලක්ෂයක් කියමුකෝ. මිලියන 10 මේ ලක්ෂ 10ක ණයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා ණයක් වෙලා දිනවා. දැන් ඔයා කඩේ වැහුවා. කඩේ වැහුවට පස්සේ දැන් ණය ගන්න පුද්ගලෙක් කෙනමනේ. ඒ පුද්ගලෙක් ආවට පස්සේ පුතේ ඔයාට බේරෙන්න පුළුවන්ද? බැහැ. ඒ කියන්නේ පුතේ මෙවැනි ව්‍යාපාරයක ඔයාගේ වගකීම අසීමිතයි. වගකීම අසීමිතයි කියලා කියන්නේ දැන් ඔයාට මේ කඩේ පාඩු ලැබුවා, ණය ගත්තා, ණය ගෙවා ගන්න විදියක් නැහැ. ඒව දාලා නෑ පුතේ. ඔයාලා ගෙදර ඉඩමක් ඔප්පුවක් කර තියලා හරි ඔයාට මේ ණය සම්පූර්ණ අසීමිතව අන්තිම රුපියල දක්වාම ගෙවන්න ඕනේ. ඉතින් පුතේ ඊළඟ කරුණ ලියා ගන්න අයිතිකරුගේ අසීමිත වගකීම. අයිතිකරුගේ අසීමිත වගකීම. හරි. දැන් ණයක් තියෙනවා. ණය ගෙවා ගන්න බැරි වුණා. ණය ගෙවා ගන්න බැරුණාට පස්සේ මුට නඩු දානවා. දැන් කඩේ නම හිතන්නකෝ චනුලි සුපර් සෙන්ටර් කියලා. චනුලි ස්ටෝර්ස්. ඉතින් දැන් නඩුවක් දැම්මට පස්සේ මේ චනුලි ස්ටෝර්ස් කියන නමින්ද යන්න පුළුවන්. දැන් කඩේ අයිතිකාරයාගේ නම තමයි චන්දරේ. චන්දරේ සුබසිංහ කියලා හිතන්නකෝ. ඉතින් පුතේ කඩේ නම චනුලි ස්ටෝර්ස්. කඩේ අයිතිකාරයාගේ නම චන්දරේ සුබසිංහ. ඉතින් පුතේ නෛතික පුද්ගල භාවයක් තියෙනවා නම් ඔයාට නීතිය ඉදිරියේදී මෙන්න මේ චනුලි ස්ටෝර්ස් කියන නමින් පෙනී සිටින්න පුළුවන්. නමුත් නෛතික පුද්ගල භාවයක් නැහැ කියලා කියන්නේ ඔයා නැත්නම් කඩේ ව්‍යාපාරයේ හිමිකරුගේ නමින් තමයි නීති ඉදිරියේ පෙනී ඉන්න ඕනේ. කවුරු හරි නඩුවක් දැම්මොත් එහෙම කඩේටත් දාන්නේ.
නැහැ. අයිතිකාරයාට තමයි මේ නඩුව දාන්නේ. හරි. නායක පුද්ගල භාවයක් නොමැති වීම. ඊළඟට පුතේ ලියාපදිංචිය. ලියාපදිංචිය කියන එක ගැන අපි පස්සේ පුළුල්ව සාකච්ඡා කරනවා. ඉතින් මෙවැනි ව්‍යාපාරයක් සාමාන්‍යයෙන් ලියාපදිංචි කරන්න අනිවාර්ය නැහැ. Tamanට ඕන නම් මේක ලියාපදිංචි කරන්න පුළුවන්. Tamanට ඕන නැත්නම් ලියාපදිංචි නොකර ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා අයිතිකාරයාගේ නමින්ම ව්‍යාපාරය කටයුතු කරා යනවා නම් ලියාපදිංචියක් සාමාන්‍යයෙන් අවශ්‍ය නැහැ. නමුත් අයිතිකාරයාගේ නමින් නොවන වෙනත් නමකින් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා නම් 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත යටතේ ඒක ලියාපදිංචි කරන්න ඕනේ. හරිද? ඒක පස්සේ කියනවා දැන් ලක්ෂ්‍ය ලියාගන්න. ඊට පස්සේ ඊළඟ කරුණ. දැන් ණයක් හම්බුණා ණය ගෙවා ගන්නත් බැරි වුණා නඩු දැම්මා නඩු දාන්නත් ඕන තමන්ගේ නමින් නඩු දැම්මට පස්සේ ඔයාලට දැන් එක දෙයක් තේරෙනවා. මෙවැනි ව්‍යාපාරයක් කරා යනකොට ඔයගොල්ලෝගේ ලාභ පාඩු කියන දේවල් තනියම භුක්ති විඳින්න ඕනේ. කාටවත් ඒක විතෙන් කරන්න බෑ කාටවත් දෙන්න බෑ. දැන් චනුලු කියන්නේ තමන්ගේ දුව නම් තමන්ගේ දුවට ඒක දෙන්න බෑ. තමන් කඩේ කරනවා නම් තමන් විසින් මේක විතරා ගන්න ඕනේ. හරිද? එතකොට ලියාගන්න ලාභ හෝ අලාභ තනිය භුක්ති විඳීම. ලාභ හෝ අලාභ තනිය භුක්ති විඳීම. ඒත් එක්කම තමයි දැන් තමන් ව්‍යාපාරයක් කරනවා නම් තමන් ව්යාපාරයක් කරනකොට තමන් මේකට මුදල් ප්‍රාග්ධනයක් යොදවනවා. ප්‍රාග්ධනය යොදවන්නේ ලක්ෂයක්. අන්නේ ලක්ෂය යෙදුවට මෙන්න මේ මුදල කියන්නේ මේක ලාභ ලබන්න තමන් යෙදුවට මේකෙන් අලාභයක් වෙන්නත් පුළුවන්. එතකොට මෙතන අපිට තියෙනවා අවධානමක්. මේ අවධානම කවුරු විසින්ද වින්දරා ගන්නෙ? අදාළ පුද්ගලයා විසින්මයි. හරිද? ලියාගන්න. අවදානම තනියම භුක්ති විඳීම. නැත්නම් අවදානමට තනියම මුහුණ දීම. ඊළඟ එක. දැන් මෙවැනි ව්‍යාපාරයක් තියෙනවා කියලා හිතන්නකෝ. දැන් මේ වගේ ව්‍යාපාරයක් තිබ්බට පස්සේ දැන් ඔයාලා ගම්වලත් ඇති සාමාන්‍යයෙන්. කඩේ අයිතිකාරය නැත්නම් මුදලාලි මරුණට පස්සේ ව්‍යාපාරයක් පැවැත්මක් නැහැ. ඉතින් මෙවැනි ව්‍යාපාර වලට අපි කියනවා අඛණ්ඩ පැවැත්මක් නැත කියලා. මොකද්ද? අඛණ්ඩ පැවැත්මක් නැත. මෙහෙම පුතේ. අඛණ්ඩ පැවැත්මක් නැහැ කියලා කියන්නේ ව්‍යාපාරයේ හිමිකරු මැරුණට පස්සෙත් අදාර ව්‍යාපාරයේ চিරාත් කාලයක් පවතිනවා නම් තමයි ඒකට අඛණ්ඩ පැවැත්මක් තියෙනවා කියලා කියන්නේ. නමුත් දැන් මෙවැනි ව්‍යාපාරයකට අඛණ්ඩ පැවැත්මක් නැහැ කියලා කියන්නේ අයිතිකරුගේ මරණයෙන් පස්සේ ව්‍යාපාරයක් පැවතෙන්නේ නැහැ. ව්‍යාපාරය අර වගේ চিරාත් කාලයක් තියෙන්නේ නැහැ. ලියාගන්න අඛණ්ඩ පැවැත්මක් නැත. ඊට පස්සේ පුතේ මෙවැනි ව්‍යාපාරයක කළමනාකරණය කරන්නෙත් අයිතිකරු ප්‍රාග්ධනය දෙන්නෙත් අයිතිකරු මේ ඔක්කොම තනිවනේ. මෙන්න මේ තනිව කියන කෑල්ල හොඳට මාක් කරලා තියාගන්න හැම දෙයක්ම කරන්නේ තනිවනේ. ඉතින් පුතේ මෙන්න මෙවැනි ව්‍යාපාරයක දැන් තමන්ම කඩේ ඉන්නම නම් තමන්ම ගණතුරු ටික කරනවා නම් අය වෙන වෙනම ගිණුම් පොත්වල ලියලා ඉන්න අවශ්‍යතාවයක් නැහැනේ. සාමාන්‍යයෙන් ගොඩක් ව්‍යාපාරවල ගිණුම් පොතක් කියලා එහෙම ගිණුම් මේන්ටේන් කරන්න නිකන් එක්ක පොතක ලියා ගන්නවා. ගණතුරු කොච්චරක් වුණාද කින්ද මන්ද වගේ දෙයක්. නමුත් අර ලොකුවට ගිණුම් පොත් මේන්ටේන් කිරීමක් කරන්නේ නැහැ. ඒක ඉතින් පුද්ගලයාගේ අභිමතාර්ථය අනුව තමයි. හරිද? ඒක ලියාගන්න මෙන්න මෙහෙම. ගිණුම් තැබීම අනිවාර්ය නොවීම. ගිණුම් තැබීම අනිවාර්ය නොවීම. හරිද? ඊට පස්සේ පුතේ ඉතින් දැන් නඩු වලට යන්නත් නායතික පුද්ගල භාවයක් නැහැ. ඔක්කොම තනියම කරන්නත් ඕනේ. ඉතින් මේ හැම දෙයකින් පුතේ අන්තිමේට තියෙනවා මේ දැන් ව්‍යාපාරයට බදු ගෙවන්න ඕන කියලා කියනකොට බදු ගෙවන්න ඕන වෙනකොට මෙවැනි ව්‍යාපාරයක බදු ගෙවීම කරන්නේ තනි පුද්ගලෙක්. කියන්නේ ව්‍යාපාරේ නමින් බදු ගෙවන්න බෑ. ඒකත් ලියා ගන්න ව්‍යාපාර නමින් බදු ගෙවීමක් සිදු නොවීම. හරි. හරි පුතේ. දැන් මේකේ ලක්ෂණ කියන කැලේ ඉවරයි. දැන් අපි කතා කරන්නේ මේකේ දෙන වාසිය අවාසි. මෙන්න මේක ගැන කතා කරනකොට ඔයා මෙන්න මේ කොටස් දෙක දෙකට වෙන් කරලා වාසි අවාසි කියලා දාගන්න. යටින් ඔන්න ලියන්න කේවල සාමී ව්‍යාපාරික වාසිය කේවල සාමී ව්‍යාපාරික වාසිය. දැන් අපි ඒ අනුමාත්‍රකාව ඉන්න ඒක ලියවින මම හිතන්නේ අනවශ්‍යයි කියලා. පුතේ මෙන්න මේක දෙකට වෙන් කරලා ලියා ගන්න. හරි. මේකට අංක 1 ලියා ගන්න. මෙවැනි ව්‍යාපාර පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. මෙවැනි ව්‍යාපාර පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. මෙවැනි ව්‍යාපාර පහසුවෙන් ආරම්භ කළ හැකි වීම. අංක 2 ලියා ගන්න පුතේ.
සියලු ලාභ අයිතිකරු සතු වීම. සියලු ලාභ අයිතිකරු සතු වීම. 3 ස්වාධීන තීරණ ගත හැකි වීම. ස්වාධීන තීරණ ගත හැකි වීම. ඊට පස්සේ හතරවෙනි එක ලියන්න බලපවත්වන නීති රෙගුලාසි අවම වීම. බලපවත්වන නීති රෙගුලාසි අවම වීම. එතකොට පුතේ මෙවැනි ව්‍යාපාරයක රහස්‍යභාවය වැඩිද අඩුද? රහස්‍යභාවය වැඩි. හේතුව කට්ටිය සම්මත කරගන්නේ තමන් විසින්ම ඉන්නේ තමන් විසින්ම කරන්නේ. එතකොට පුතේ පස්වෙනි ලියන්න රහස්‍යභාවය ආරක්ෂා වීම. ඊට පස්සේ පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් වගේම තමයි මෙවැනි ව්‍යාපාර පහසුවෙන් අවසන් කරන්න පුළුවන්. මෙවැනි ව්‍යාපාර පහසුවෙන් අවසන් කරන්න පුළුවන්. පහසුවෙන් අවසන් කරන්න පුළුවන් කියලා කියන්නේ පුතේ ඒ කියන්නේ බෑ ආරම්භ කරන්න තමන්ට හිතුණා පටන් ගත්තා ඉවර කරන්න ඕන නම් තමන්ගේ අභිමතය කාගේවත් අහන්න දෙයක් නැහැ කලමනාකරන අධ්‍යක්ෂ මණ්ඩලයක් නැහැ ලේකම් නේ අර නැහැ කවුරු නැහැ තමන් අයින් කළා දැම්මා ව්‍යාපාරේ බහර දැම්මා ඉවරයි. එතකොට පුතේ තව වාසියක් තියෙනවා. මෙන්න මෙවැනි ව්‍යාපාරයක ගනුදෙනුකරුවන් එක්ක මොන වගේ සම්බන්ධතාවයක් තියෙන්නේ? සාමාන්‍ය කඩේ අයිතිකාරයමයි ඔයත් එක්ක කතා කරන්න ඉන්නේ, බඩු දෙන්න ඉන්නේ, හාල් ටික, පොල් ටික කිරා, හාල් ටික, සීනි ටික කිරා ගන්න ඉන්නේ යාමයි. එතකොට පුතේ මෙයා ගනුදෙනුකරුවන් එක්ක ඍජු සම්මතතා පවත්වා ගන්නවා. ලියන්න ගනුදෙනුකරුවන් සමග ඍජු සම්මතතා පවත්වාගත හැකිවීම. ගනුදෙනුකරුවන් සමග ඍජු සම්මතතා පවත්වාගත හැකිවීම. එතකොට පුතේ දැන් මේක තනියෙන් තමන්නේ කරන්නේ. තමන් කරනවා නම් බලන්න දෙයක් නැහැ. ඉතින් පාලනයත් ඉතින් පහසුයි. පාලනය පහසු වීම. හරිද? හරි. මේ ටික හරි. දැන් අපි යන් අමාසියකට. පළවෙනිම අමාසිය තමයි ඉතින් අර මෙයාගේ වගකීම මොකද්ද? අසීමිත වගකීම. මේ යටතේදී පුතේ අපි ගන්නේ වගකීම සීමිත වුණොත් තමයි අපිට වාසි. වගකීම අසීමිත වුණොත් මේක අවාසියක් විදිහට තමයි ගන්නෙ. හේතුව අයිතිකරුගේ අදාළ දේපල ඉක්මම උගේ පෞද්ගලික දේපල පවා විකුණමින් මේ වගකීමට වග වෙන්න ඕනේ. හරිද? එතකොට දැන් කලින් කතා කරා වගේ මේක ප්‍රාර්ථනාවේ තමන්නේ සබය ගන්නෙ. ඇත්තටම තමන් ප්‍රාර්ථනාවෙන් සබය ගන්නකොට තමන් ලෝන් අරගෙන තමන් මුදල් හොයාගෙන තමන්ගේ සල්ලි වල මේක කරන්න එපයි. එතකොට සමහරවිට මේ ප්‍රාර්ථනය සපයා ගැනීමේ දුෂ්කරතා ඇති වෙන්න පුළුවන්. ප්‍රාර්ථනය සපයා ගැනීමේ දුෂ්කරතා ඇති වේ කියවීම. මම මේ කෙටියෙන් ලියන්නේ දිගට ලියන්න බෑ. ප්‍රාර්ථනය සපයා ගැනීමේ දුෂ්කරතා මතුවීම. එතකොට පුතේ දැන් මං ඉස්සල්ලා ලක්ෂණයකට කිව්වනේ මේකේ කළමනාකරණ කටයුතු කරන්නේ අයිතිකරු විසින්මයි කියලා. පුතේ අයිතිකරු අලි ගොනෙක් වුණොත් මොකද වෙන්නේ? ව්‍යාපාරය සාර්ථක වෙන්නේ නැහනේ. ඉතින් අයිතිකරු වැරදි තීරණයක් ගත්තොත් එතනදිත් ව්‍යාපාරය සාර්ථක වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි. සාර්ථක වුණා කියලා කියන්නේ ව්‍යාපාරය වැටෙන්න තියෙන ඉඩ කඩ වැඩි. හරි ඊළඟට ලියා ගන්න. අයිතිකරු විසින් තීරණ ගන්න ලබන නිසා. අයිතිකරු විසින් තීරණ ගන්න ලබන නිසා එය අසාර්ථක අයිතිකරු විසින් තීරණ ගන්න ලබන නිසා එය අසාර්ථක විය හැකිවීම. එය අසාර්ථක විය හැකිවීම. හරිද? අයිතිකරු විසින් තීරණ ගන්න නිසා එය අසාර්ථක විය හැකිවීම. ඒක ටිකක් දිග එකක් ඒක ලියා ගන්න. ඊට පස්සේ ලියා ගන්න නෛතික පුද්ගල භාවයක් නොමැති වීම. නෛතික පුද්ගල භාවයක් නොමැති වීම. නෛතික පුද්ගල භාවයක් කියලා නෑ කියලා කියන්නේ ඒකත් අවශ්‍යක විදිහට සලකන්නේ. හේතුව මොකක්කරි ප්‍රශ්නයක් වුණොත් එimhe කෙලින්ම නඩු දාන්නේ කාටද? ව්‍යාපාරයට නෑ මට. මම තමයි හැම නඩුවකම පෙනී හිටින්න යන්න ඕනේ. වන්දි ගවන්න ඕනේ මේ හැම දෙයක්ම කරන්න මම. ඒක ලියා ගන්න. ඊට පස්සේ පස්වෙනි එක ලියන්න. දැන් තනියම ඔක්කොම කළමනාකරන කටයුතු කරනවා නම් පුතේ ආයෙ මොකද්ද? ව්‍යාපාරේ ගොඩක් පුළුල් වෙනවා. වැඩි දියුණු වෙනවා. වැඩි දියුණු වුණාට පස්සේ ඒ තමන්ට තනියම කළමනාකරණය කරන්න බෑ ඒක. ව්‍යාපාරය
පුළුල් වන විට කළමනාකරණය අපහසු වීම. ව්‍යාපාරයේ පුළුල් වන විට කළමනාකරණය අපහසු වීම. එතකොට පුතේ කලින් කතා කරා ලාභ තනි මුක්ති විඳින්න නිසා වාසියක්. එතකොට මේක දැන් අලාභ කියලා කැලලකුත් තියෙනවනේ. අලාභ තනි මුක්ති විද්‍යත් මොකද්ද? එක වාසියක්. හරිද? මෙන්න මේ කොටස් ටික ඉන්නේ මේකෙන් කරුණු හතරකුත් මෙන්න මේකෙන් කරුණු හතරකුත් මතක තියාගන්න. හරි. දැන් ඊළඟට. හරි පුතේ. අපි දැන් වාසික කතා කරා අවශ්‍ය කතා කරා. දැන් යන් ලියාපදිංචියට. පුතේ මේ ලියාපදිංචිය කියලා කියන්නේ කේවල සාම ව්‍යාපාරයක් අපිට ඕන නම් ඒ කියන්නේ අයිතිකරුගේ නොවන වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් ලියාපදිංචි කිරීම අනිවාර්යයි. ඒතර පුතේ මේ ලියාපදිංචියක් කරනකොට සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව අපි මේක කරන්නේ ප්‍රාදේශීය සභාවට ගියා, අදාළ ඉල්ලුම් පත්‍රයක් ගියා, අදාළ ඉල්ලුම් පත්‍රයක් ගත්තා. අන්න ඒ යටතේ තමයි මේ ලියාපදිංචිය සරලව කරන්නේ. නමුත් දැන් කුරුණෑගල ටවුන් එකේ වගේ තියෙන ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න ඕන නම් ප්‍රාදේශීය සභාවක් නෑනේ කුරුණෑගල. කුරුණෑගල නගර සභාවක් නැත්නම් පළාත් සභාවක් තියෙන්නේ. ඒකට ගිහිල්ලා ඉවරලා තමයි ලියාපදිංචිය කරගන්න ඕනේ. කුරුණෑගල පළාත් සභාවක් නැති හින්දා. ඉතින් පුතේ සාමාන්‍ය ගමක උදාහරණයක් විදිහට පොල් පිටිකම රෙදිගම පැත්තේ වගේ අර කුරුණෑගලෙන් පිට දෙයක් තියෙනවනම් තැනක් නම් ප්‍රාදේශීය සභාවක් තමයි මූලික ආයතන වෙන්නේ. ප්‍රාදේශීය සභාවකට ගිහිල්ලා තමයි ප්‍රායෝගිකව මේක කරගන්න ඕනේ. ඉතින් පුතේ මේක ගැන කතා කරනකොට ඔයාලට මේ ව්‍යාපාර ලියාපදිංචි කියන එක කේවල සාමේ ව්‍යාපාර සහ සංස්ථාපිත සමාගම් වලට සහ සම්ප්‍රදාය වලට මේ ලියාපදිංචි කරන විදිය ක්‍රියාපටිපාඨ සහ ලියවිලි ගැන කතා කරන්න තියෙනවා. එතකොට මේකෙදී මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඕවරෝල් පනතක් තියෙනවා. පුතේ මේ කේවල සාමේ නැත්නම් කේවල සාමේ ව්‍යාපාරයක නම ලියාපදිංචි කරන්න ඕන නම් අදාළ වෙන පනත තමයි 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. මෙන්න මේ පනතට අදාළව තමයි කේවල සාමේ ව්‍යාපාරය ලියාපදිංචි කරන්නේ. ඊට පස්සේ පුතේ මේකට අවශ්‍ය පුද්ගලයෙක් ඉන්නවා. මේක ඔයගොල්ලෝගේ සිලබස් එකේ මොකක්ද ඒකට කියන්නේ ඔයගොල්ලෝ සිලබස් එකේ මේක ඡේදයක් විදිහට තියෙන්නේ. නමුත් හරය මෙන්න මේකයි. ඈ පනත 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත පුද්ගලයා තමයි පුතේ අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර්. ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර්. දැන් කතා කරේ ප්‍රාදේශීය සභාවක් ගැන. දැන් මෙතන කියන ව්‍යාපාර නාම පළාත් සභාවේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් වෙත. සාමාන්‍ය පුතේ මේක පුළුල් දෙ. පුළුල් පැත්තෙන් මේක හිතලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් ඕවරෝල්ලි කුරුණෑගල ටවුන් එකේ ඉන්න කෙනෙක්ට මේ ප්‍රාදේශීය සභාවක් නැහැනේ කුරුණෑගල. අන්න ඒ වගේ කෙනෙක්ට කොහොමද ඉතින් ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් කියන මේ තනතුර යටතේ තමයි ඒක තනතුර යටතේ ඉන්න පුද්ගලයාගෙන් තමයි මේක කරගන්න ඕනේ. ඒතර දැන් ප්‍රායෝගිකව ඔයා ගමක ඉන්න කෙනෙක් නම් අදාළ ප්‍රාදේශීය සභාවට ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම්ට තමයි මේක දෙන්නේ. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් තමයි අදාළ කරුණු තොරතුරු හොයලා බලලා ඉවරලා ඔයාලගේ ව්‍යාපාරේ ලියාපදිංචි කරනවද නැද්ද කියලා තීරණය කරන්න. හරි. ආයතනය. ආයතනය තමයි ප්‍රාදේශීය සභාව. ප්‍රාදේශීය සභාවෙන් කරගන්න ඕනේ. නම් පළාත් සභාවෙන්. මෙන්න මේ දෙකෙන්ම කරගන්න පුළුවන්. ඔය නගරක ඉන්නවා නම් පළාත් සභා ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර්ගේ මේක කරගන්න ඕනේ. ප්‍රාදේශීය සභාවක නම් ප්‍රාදේශීය ලේකම්ගේ මේ දේ කරගන්න ඕනේ. ඒක සලකන්න එපා. ඊට පස්සේ යටින් ඔයගොල්ලෝගේ තරු ලකුණක් වගේ එකක් දාලා ලියා ගන්න. ප්‍රායෝගිකව මෙම ලියාපදිංචිය. ප්‍රායෝගිකව මෙම ලියාපදිංචිය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිදු කරගත හැකිය. ප්‍රායෝගිකව මෙම ලියාපදිංචිය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිදු කරගත හැකිය. හරි. දැන් අපි යම් පියවරවලට. පළවෙනි පියවර. පළවෙනි පියවර තමයි පුතේ ඔයා මුලින්ම ප්‍රාදේශීය සභාවට ගිහිල්ලා ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීමට දාලා ඉල්ලුම් පත්‍රයක් ගන්න ඕනේ. ලියන්න ප්‍රාදේශීය සභාවෙන් ව්‍යාපාර නාම ලියාපදිංචියට අදාළ ඉල්ලුම් පත්‍රයක් ලබා ගැනීම. ඉල්ලුම් පත්‍රයක් ලබා ගැනීම.
හරි. දැන් ඔයා ඒ ඉල්ලුම් පත්‍රයක් අරගෙන ඇවිල්ලා ඔයා යන්න ඕන ගමේ ග්‍රාම සේවක ගාවට. ගමේ ග්‍රාම සේවක ගාවට ගිහිල්ලා පුතේ ඔයා කියන්න ඕනේ ග්‍රාම සේවකතුමනි මගේ ව්‍යාපාරයක් තියෙනවා. මම ඒ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ඕනේ. මට ඒ නිසා ඔයාගෙන් වාර්තාවක් ඕනේ. මම මෙහෙම ව්‍යාපාරයක් කරනවා. මට මේ ව්‍යාපාරය කරා යන්න ඕනේ. ලියාපදිංචි කරන්න ඕනේ. මම මේ කටයුත්ත තමයි ව්‍යාපාරය කරන්නේ. අන්න ඒ සම්බන්ධයෙන් දාලා ග්‍රාම සේවකගෙන් ව්‍යාපාර නාම ලියාපදිංචි සඳහා කිරීම වූ වාර්තාවක් ගන්න ඕනේ. ලියන්න අදාළ ප්‍රදේශයේ ග්‍රාම සේවකගෙන් ව්‍යාපාර නාම ලියාපදිංචිය සඳහා වූ අදාළ වාර්තාවක් ලබා ගැනීම. තුන්වෙනි පියවර. තුන්වෙනි පියවරේදී පුතේ මෙන්න මේ සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය සහ ග්‍රාම නිලධාරියාගේ වාර්තාව සහ අදාළ ලියාපදිංචි ගාස්තු කියන මෙන්න මේ තුන රැගෙන යන්න ඕනේ කොහාටද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. ඉතින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා මෙන්න මේ ටික බාර දෙන්න ඕනේ. ඊතනින් පස්සේ පුතේ ප්‍රාදේශීය ලේකම් විසින් අදාළ තොරතුරු සලකා බලලා ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කිරීමට අදාළව සහතිකය දෙනවා. මෙන්න මෙතනින් මේක ඉවරයි. ඔන්න ඕක තමයි පුතේ කේවලසාමි ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ. හරි ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න මේ අපි යන් ඊළඟ පාඩමට